අර තැන්වල කියනවා මේ ආණ්ඩුව බොරු කිව්වා. අපිට අහන්න තියෙන්නේ කියපු එක බොරුවක් කියන්න. කියපු බොරුවක් කියන්න. මේ ආණ්ඩුව මෙලෝ වැඩක් කළේ නැහැ මේ රටට මේ 6 මාස. වැඩක් කළේ නැති බව ප්‍රශ්න කරනකොට මේ ආණ්ඩුව කියන අපි ලංකාවේ දේශපාලන සදාචාරය හැදුවා. කෝ CIF එකට මොකද්ද වරායින් බාන මිලට රුපියල් 10ක් එකතු කරලා තෙල් දුන්නාද? කිව්ව නේද බොරුවක්? ආහාර මත බදු පනවන්නේ නැහැ කිව්ව නේද? බිත්තරයටත් වැට් එක ගැහුවා. ආහාර මත බදු පනවන්නේ නැහැ කිව්වා. සහල් මිල ගැන බොරු කිව්වා. සහල් හිඟේ ගැන බොරු කිව්වා. සහල් මෙරට ගෙන්වීම ගැන බොරු කිව්වා. ගෙන්නන හාල් වලට බදු පැනවීම ගැන බොරු කිව්වා. බොරු මේ සම්බන්ධ බොරු කිව්වේ. මාස 6න් 6ට පඩි වැඩි වෙනවා කිව්වා. එක්තරා රැකියා ශ්‍රේණියක රුපියල් 233 ගෙන් පඩි අඩු වෙනවා. 6 මාසෙන් 6 මාසෙට පඩි වැඩි කරනවා කියලා කිව්වේ. PL1 මේ රැකියා ශ්‍රේණියට අදාළ අයගේ රුපියල් 103ක් ලැබෙන තියෙන පඩියට වඩා අඩුවීමක් තියෙන්නේ. තමයි 6 මාසෙන් 6 මාසෙට පඩි වැඩි කරන ක්‍රමවේදයක් වුණා. ඒක මගේ ඇරියා. දැන් අපි පේ ටැක්ස් එකට ලක්ෂයකමාර යෝජනා කළා ලක්ෂ 2කට මේ ත්‍රිසෝල්ඩ් එක ගෙනවමයි කිව්වා. ගෙනාවෙන්නේ නැහැ. මේ බොරුව මිනිස්සු දන්නව සුධර්මන්. මේ ආණ්ඩුව හිතුවට මේ අද යම්කිසි එක්තරා සමාජ පන්තියක් මේ ආණ්ඩුවෙන් ගැලවිලා ඉවරයි. හැබැයි මේ ඡන්දෙදි මේ අය හමාරුවට අපිට ඡන්ද දෙන්න පුළුවන්. ඒ කියන්නේ පේ ටැක්ස් එක සම්බන්ධව කිය බොරුව. පෞල් දේශපාලනය කරන්නේ නැහැ කිව්වා. තාත්තයි පුතයි ඉන්නවා. නෝනයි මහත්තයයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. විදේශ සංචිත ගැන කිව්වේ අපේ ආණ්ඩුවට පස්සේ යාළුවන්ට කතා කරලා මෙන්න හොඳ වෙලාව යාළුවන්ට කතා කරලා ගෙන්න ගන්න. මෙන්න හොඳ වෙලාව. ඇමරිකන් ඩොලර් බිලියන 3.6ක් අවදානමකට ලක් වෙලා තියෙන වෙලාවේ අන්න හඳුන්නෙති සහෝදරයට පුළුවන් පිටරට ඉන්න යාළුවෙකුට කතා කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන බොරු කිව්වා. මහින්ද සිරිවර්ධනට හිරේ යන්න ලෑස්ති වෙන්න කියපු ආණ්ඩුව අද ඒ වැඩපිළිවෙලේ විදිහටම ගෙනියනවා. ඉන්දියන් විරෝධය ගැන මෙතුමා අතීතයට ගියා වැඩි. ඉන්දියන් විරෝධය ගැන මේක වුණාම මෙතුමා කියපු ගැන මෙතන නැති නිසා මම වොයිස් කට් එක ප්ලේ කරන්නේ නැහැ. චීනය ගැන මේ අය බොරු කරා. ඔබ කළ හොඳක් ගැන කියද්දි පෙරහිට මිනිහෙක් යම් යහපත් දෙයක් කළා තියෙනවා නම් කියලා කතා කරන්න. ගරු ඇමතුමා කොහොර පාස්පෝර්ට් දාත හදාගෙන ගිය මිනිහා ඔබ කවද්ද අල්ලන්නේ? ඔබම ඇවිල්ලා කිව්වා මම වැඩ බාර ගන්න දවසේ මගේ නම කියලා හොරෙන් මිනිහෙක් පාස්පෝර්ට් 17ක් හදන් ගියා කියලා. ඔබ මේ රටේ පොලිසිය විෂය භාර නියෝජ්‍ය ඇමතිවරයා. ඔබ යමක් කමක් තේරෙන අධ්‍යාපනයක් තියෙන ඉහළ සම්භාවනීය උගතෙක්. ඔබ මගේ දිස්ත්‍රික්කෙ ඉපදෙච්ච මිනිහෙක්. මටත් ගෞරවයක් ඔබ. මේ 17 දෙනා අල්ලලා දුන්නොත් ලංකාවේ ජනාධිපතිවරයෙකුට ආණ්ඩුවකට සල්ලස ඉන්දියාව මගේ හැර දේශපාලනය කරන්න බෑ. එහෙම පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් එමිනියට දේශපාලනය තේරෙන්නේ නැහැ. මේ පාලකින්ගේ ඉන්දියන් නිරෝධය අවුරුදු 30ක් විතර පරණ නෑ සුධර්මන්. මේක මීට මාස 6කට පෙරත් මෙතුමල ඉන්දියන් නිරෝධයක් තිබ්බ. ඔබ ඉන්දියාවත් එක්ක ගනුදෙනුව කරන්න. හැබැයි නැවත ආයි විපක්ෂයට ගිය දවසට ආයි ওই බොරු සටන් පාටේ ගේන්න එපා. ඒ ගොන් වැඩේ කරන්න එපා කියන යෝජනාවට කරන්න. මේක මේ අන්න කුමාර ජනාධිපතිතුමා ඇවිල්ලා කරන්න හදපු යහපත් වැඩ තියෙනවා. හැබැයි ඊට පෙරමිනියේ පූර්වගාමී යහපත් දෙයක් කළා නම් ඒක අගය කිරීමේ දේශපාලන හෘද සාක්ෂියක් මේ මිනිස්සුන්ට තියෙනවා. ජනාධිපති වැය ශීර්ෂය මෛත්‍රීපාල සිරිසේන අඩු කළා. මම ඌට දේශපාලනික විරුද්ධයි. මේ දේශපාලන ව්‍යාපාරය මොකද්ද කළේ? ජනාධිපති යටතේ තියෙන සියලු ආයතනවල වැය ශීර්ෂය 365න් බෙදලා එක දවසක ජනාධිපතිගේ වියදම කියලා අමු බොරුවක් කිව්වා. මන්ත්‍රීවරුන්ට වාහන ගෝඨාභය රාජපක්ෂ ගෙනාවද? මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් එක නැති කලේ ගරු අන්න කුමාර දිසානායක ජනාධිපතිතුමා නෙවෙයි ගරු ගෝඨාභය ජනාධිපතිතුමා. ඒක කියලා කියන්නකො. එතුමා කළෙත් නෑ අපි කරන්නෙත් නෑ කියලා කියන්නකො. මම කියන්නේ එහෙම නැතු දේශපාලනය කළ වැඩක් නෑ.